පොඩි කාලේ LED බල්බ් එකක් ප්ලග් පොයින්ට් එකකට ගහලා බැලුවලු. එහෙනම් හොඳයි දැන් ජීවත් වෙනවා කියන්නේ පුදුම වාසනාවක්. ඊට පස්සේ නිසා පොඩ්ඩක් පාඩම් කරලා බලන්න අයිලන්ඩ් ෆස්ට් වෙන්නත් බැරි නෑ. හරිද? ඊළඟට එතකොට එංගලන්තේ 210යි වෝල්ට් අපි 200 එක්කලන්ත 110යි වෝල්ට් අපි 230යි වෝල්ට්. ඒ කියන්නේ අපි ඉස්සරහින් නේද? ඔව්. ඉස්සරහින් ඉන්නවා මේ මරණයට. ඒගොල්ලෝ 110 පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඕවා මේවා ගැන ඔක්කොම හිතලා. අපිට 110න් ඕක කරන්න නැත්නම් තව සෑහෙන්න වියදමක් කරන්න වෙනවා. අඩු වෝල්ටේජ් එක දුවන එක තමයි හොඳ. කෙවල් වලදී අපිට සල්ලි නැති හින්දා අපි මෙහෙම ඉන්නේ. ඒගොල්ලෝ ආරක්ෂිතයි අපිට වඩා. එදදාස් 900යි mAh 12.1.2 වෝල්ට්. ඒ මිනිත්කේ MIN කියන්නේ මිනිත්ස් නෙමෙයි අඩුම ගාන 1.2. ඒතර මේ අවම කියන එක. ඒතර 1.2 වෝල්ට් ගානේ 1900යි mAh. කියන්නේ ජූල් කීයක් තියෙනවද කියලා බැටරි? හදලා. ජූල් කීයක් තියෙනවද බැටරි? අර AAA කියලා තියෙන්නේ මොකද්ද? ඒ තියෙන බැටරි A level result එක. බැටරි වල සයිස් තියෙනවා. ඩබල් A බැටරි, ට්‍රිපල් A බැටරි කියලා සයිසස් තියෙනවා. අර ඔයාලා කඩේට ගිහින් ඉල්ලන්නේ අර චූටි බැටරියක් දෙන්න, ලොකු බැටරියක් දෙන්න, අර ලොකුම එකක් දෙන්න කියලා එහෙම කියන්නේ නැහැ ඒවට. ඩබල් A දෙන්න, ත්‍රිපල් A දෙන්න කියලා කියන්නේ. අන්න ඒකට තමයි ඒ ඩබල් A ද ත්‍රිපල් A ද කියලා තියෙන්නේ. ත්‍රිපල් A කියලා තියෙන පොඩි එකක්. එහෙම. කොහොමද අද තියෙනවා මේ අර අපේ පන්තියේ මුලින්ම ඉගෙන ගත කරා. මම ගෲප් ක්ලාස් කරන කාලේ මුලින්ම පන්ති කරන්න පටන් අරන් කරලා මුලින්ම ඩිවිෂන් එකක් පොඩියට පටන් ගන්න කාලේ පළවෙනි පන්තියේ ඉන්ස්ට්‍රක්ටර් විදිහට ආපු ගෑනු ළමයාගේ වෙඩින් එක තිබ්බා මේ 30 වෙනිදා. එතකොට එයා එන්නම කියලා කිව්වා. අර අපි ඒ කාලේ අර හෙනම මේ කට්ටක් කෑවා ඒ වැඩවලට ඉතින් තනි මිනිස්සෙක් වගේනේ. එතකොට මේ දැන් මං එන්න බෑම කිව්වා වැඩ වැඩි. අද තියෙනවා හෝම් කමින් එක. මම කිව්වලා ඒකට යනවා. මං කොහොම එනකොට 12 විතර වෙයි කියලා. මේ පට්ට දුරයි දැන් මෙහි ඉඳන් යන්න ඕනේ. එතකොට කමන්න ඒත් එන්න කියලා කිව්වා. හරි. ඊට පස්සේ මේ